ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් රැෆියා YouTube channel එකට. ඉතින් අද අපි මේ වීඩියෝ එක රිවිව් කරන්න යන්නේ Apple iPad Air 6 M2 2024 රිලීස් වෙච්ච මේ iPad එක ගැන. ඉතින් අපි යමු දැන් අන්බොක්සින් වීඩියෝ එකට. දැන් මේ මුලින්ම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් iPad Air 6 M2 එක මේ විදිහට box එක. ඒ වගේම මේ iPad එකට ආපු Pencil Pro එක මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මුලින්ම iPad එක unbox කරලා බලමු. හරි. මේ විදිහට අපි මේ විදිහට box එක unbox කරා. ඊට පස්සේ අපි මේක පැත්තකින් තියමු. දැන් ඊට පස්සේ අපිට මේ විදිහට අපේ iPad එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේකේ තියෙන iPad එක එළියට ගමු. හරි. අපි මේ විදිහට අපේ iPad එක එළියට ගත්තා. ඊට පස්සේ අපි මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් iPad එක කවර් කරලා තියෙනවා. අපි දැන් මේ කවර් එක ගලවමු. හරි. අපිට මෙන්න මේ විදිහට අපේ iPad එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ iPad එක ඔයාලට purple color එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි යමු අපි මේක තියෙන box එකේ තියෙන ඉතුරු ටික බලලා ඉමු. හරි. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් box එකක් design by Apple in California. ඒ කියන්නේ මේ iPad එක design කරලා තියෙන්නේ California වල. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකත් පැත්තකින් තිබ්බට පස්සේ මේ විදිහට charging cable එකක්. හරි. ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකත් පැත්තකින් තියලා අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මේකේ charging adapter එක. අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ charging adapter එක. ඊට පස්සේ අපි ඒකත් පැත්තකින් තියලා අපි යමු දැන්. හරි. ඉතින් අපිට අමතකුණා දෙයක් මෙන්න මේ Pencil Pro එක. ඉතින් Pencil Pro එකත් අපි open කරලා unbox කරලා බලන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් මේකත් අපිට බලා ගන්න පුළුවන් තියෙනවා iPad Air M2 එකටයි iPad Pro M4 එකටයි මේ use කරන්න පුළුවන්. ඊට පස්සේ මේකත් හදලා තියෙන්නේ කැලිෆෝනියා වල මොඩල් එකකින්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට box එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් මේක unbox කරන්න යමු. ඊට පස්සේ මේ විදිහට මේක මෙතන තියෙන කැලේ මේ විදිහට ඇදලා අපි මේක unbox කරන්න යමු. හරි. මේ විදිහට unbox කරා. ඒකත් අපිට බලා ගන්න පුළුවන් අර වගේම design by Apple in California කියලා. ඉතින් ඊට පස්සේ ඒ box එකේ ඇතුළෙත් අපිට guide එකක් ඇති කියවන්න. ඔව් මේ තියෙන guide එක. ඔයාලට කියවන්න පුළුවන්. pencil ගැන බලන්න. මේ විදිහට ඔයාලට pencil බලන්න පුළුවන් cover එකකින් ඔතලා තියෙනවා. ඊට පස්සේ අපිට මේක ගලවන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ අපිට pencil එක බලා ගන්න පුළුවන්. හරි. මේ විදිහට අපිට pencil එක බලා ගන්න පුළුවන්. දැන් අපි යමු අපේ iPad එක on කරලා බලන්න. හරි. මේ තියෙන අපේ iPad එක අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට. හරි. ඉතින් අපි දැන් මේක on කරන්න යන්නේ. අපි මේ විදිහට මේක ඔයාලට පේන විදිහට මම තියලා ගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන බටන් එකක් තියෙනවා. උඩ පැත්තේ iPad එකේ උඩ පැත්තේ මේ කොනේම අපිට බටන් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒ බටන් එකෙන් තමයි ඔයාලා power on කරන්නේ. power off කරන එක නම් ඉතින් අතුලෙම control panel එකෙන් කරලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ විදිහට මේක තප්පර කිහිපයක් ටච් කරගෙන ඉමු. ඉතින් මේ විදිහට on වෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ අපි මේක on වුණාට පස්සේ ඉන්ටර්ෆේස් එක බලමු. හරි. මේ විදිහට අපිට lock screen එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට lock screen එක බලා ගන්න පුළුවන්. මේක portrait විදිහට තියා ගන්නත් පුළුවන්. මේක landscape කරගන්නත් පුළුවන්. හරි. ඒ විදිහට අපි මේ විදිහට මේක open කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන folders ටික, ඒ වගේම මේ app library එක, ඒ වගේම interface එක, home interface එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක උඩින් ඇද්දට පස්සේ අපිට මේ විදිහට lock screen එක ආයෙ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට control panel එක බලා ගන්න පුළුවන්. මෙතන උඩම තියෙන මේ විදිහට ඒ ටික බලා ගන්න පුළුවන්. අන්න ඒ හරියෙන් ඔයාලා පල්ලෙහාට ඇද්දම මේ විදිහට control panel එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් iPhone එකේ
ඉන්ටර්ෆේස් එක විදිහටමයි ස්ටයිල් එක හදලා තියෙන්නේ. හරි ඒ විදිහට අපිට මේ iPad එක බලා ගන්න පුළුවන්. දැන් ඒ වගේම කියන්න ඕන මේකට කවර් එකකුත් ඕඩර් කරලා තියෙනවා. මේ විදිහට මේ කලර් එකටම මැච් වෙන විදිහට කවර් එකක් තියෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට iPad එක බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ විදිහට අපිට ඉස්සරහා කවර් එක තියෙනවා. ඊට පස්සේ මේ විදිහට අපිට ට්‍රාන්ස්පරන්ට් කවර් එකක් තියෙනවා බෑක් එකට. ඊට පස්සේ අපි මේක ඕපන් කරලා බලමු මොනවද කවර් එක අතර තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් කවර් එකත් එක්ක iPad එක. ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මෙතන කොනේම අපිට පෙන්සිල් එක පාවිච්චි කරන්න දාගෙන තියාගන්න පුළුවන් ප්ලේස් එකක්. අන්න එතෙන්ට අපි පෙන්සිල් එක දාගන්න ඕන මෙන්න මේ විදිහට. හරි ඉතින් දැන් අපිට පුළුවන් මේක යූස් කරන්න. ඉතින් ඔයාලට මේක ගැන විස්තර හොයාගන්න පුළුවන් iSpot කියන වෙබ්සයිට් එකකින් වගේම Apple Asia වෙබ්සයිට් එකෙන්. ඉතින් මේ විදිහට අපිට මේක ලක්ෂ 2කට ආසන්නව මේක දී ගන්න පුළුවන්. හරි ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට ඕනම දේ මේකෙදි කතා කරේ නැහැ. ඒ තමයි මේකේ තියෙන ස්පෙක්ස් ගැන. ඉතින් මේක 2024 රිලීස් වුණා කියලා මේක ගොඩක්ම ස්පෙෂල්. ඉතින් මොකද 2024 රිලීස් වෙච්ච iPad එකක් නිසා මේක අපිට ගොඩක් හොඳ ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක 2024 මයි 15 වෙනිදා රිලීස් වෙච්ච එක තමයි මේ iPad එක. ඉතින් ඒ වගේම මේක ග්‍රෑම් 462ක් බරයි. ඒ වගේම මිලිමීටර් 6.1ක් මේක ඝනකමයි කියලා මෙතන අපිට gsmarena.com වෙබ්සයිට් එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් මේකේ version iPad OS version 17.4 up to iPad OS version 18.1 කියලා දෙනවා. ඒ වගේම මේක 128GB 256GB 1TB storage අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම no card slot කියලා මෙතන බලා ගන්න කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ size එක ගත්තොත් 1640යි pixels into 2360යි pixels තියෙනවා. ඒ කියන්නේ පළල pixels 1640ක් වගේම දිග අපිට ඒ කියන්නේ උස අපිට 2360ක් අපිට pixels වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම 12 megapixels කැමරා එකක් වගේම resolution එකගේ අපිට 2160 pixels වලින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක RAM එක ගැන කතා කරත් අපිට device එක ඕනම වැදගත්ම දෙයක් තමයි RAM එක කියන්නේ. ඉතින් අපිට RAM එක ගැන බලා ගන්න පුළුවන් 8GB RAM එකක් මේ iPad Air 6 M2 එකේ Apple M2 එකේ විතර බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ බැටරි power එක අපිට මේ විදිහට 7606යි mAh කියන්නේ milliamps පැය 7606යි. ඒ කියන්නේ milliamps පැය 7660යි කියලා තමයි ඔය mAh කියලා ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන හොඳ බැටරි කැපැසිටි එකක් බලා ගන්න පුළුවන්. Apple වල සාමාන්‍යයෙන් බැටරි බහිනවා ඉක්මනට වැඩි, බැටරි charge වෙනවා ස්පීඩ් වුණාට මේකේ සාපේක්ෂව මේක හොඳ බැටරි කැපැසිටි එකක් තියෙනවා. announce කරේ මේ 7 වගේම status එක launch කරේ මයි 15 රිලීස් කළේ. ඊට පස්සේ අපිට මේකේ iPad එකේ body එක ගත්තොත් අපිට body එක විදිහට බලා ගන්න පුළුවන්. dimensions ගත්තොත් අපිට මිලිමීටර් 247.6 ගුණ කිරීම ඒ විදිහට අපිට මේකේ dimensions බලා ගන්න පුළුවන්. ඔයාලට කියවන්න පුළුවන්. ඊට පස්සේ weight කියන්නේ බර 462 grams ඒ කලින් කිව්වා අපි. මේක හදලා තින්නේ glass front එකකින් වගේම ඒ කියන්නේ ඉස්සරහා පැත්ත වීදුරු වලින්, ඒ වගේම පිටිපස්ස පැත්ත ඒ කියන්නේ මේ පැත්ත මේක හදලා තින්නේ ඇලුමිනියම් බෑග් එකකින්. ඒ වගේම ඇලුමිනියම් ෆ්‍රේම් එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතන
අපි පාවිච්චි කරද්දී මේ කවර් එක ගලවලා පාවිච්චි කරද්දී අපිට ෆ්‍රේම් එක ඇලුමිනියම් වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ eSIM තියෙනවා. ස්ටයිලස් අපෝට් එක තියෙනවා Apple Pencil Pro එකටයි Apple Pencil 2 එකටයි. හරි මේ විදිහට අපිට ඒ වගේම ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්. type එක Liquid Retina IPS LCD 500 nits TYP ඒ කියන්නේ type. හරි ඒ වගේම size එක අපිට අඟල් 11ක් වගේම සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් 357.6කින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ resolution එක 1640 කලිනුත් කිව්වා වගේම ඉතින් ඒ වගේම protection එක අපිට scratch resistant glass තියෙනවා. oleophobic coating මෙතන දීලා තියෙන විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ platform තියෙනවා මේකේ OS එක අපි කලින් කිව්වා වගේ version තියෙනවා. ඒ වගේම chipset එක Apple M2 CPU එක octa-core කියලා බලා ගන්න පුළුවන්. GPU එක Apple GPU කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තාපාල හැඩයක්දී අපිට බලා ගන්න පුළුවන් memory card slot එකක් නැහැ මේකේ. ඒ වගේම internal විදියට තියෙනවා 128GB 8GB RAM ඊට පස්සේ 256GB storage වගේම 8GB RAM ඊට පස්සේ 512GB storage වගේම 8GB RAM ඒ වගේම අවසාන විදියට උපරිම විදියට 1TB storage වගේම 8GB RAM එක අපිට බලා ගන්න පුළුවන්. 8GB RAM එකක් කියන්නේ අපිට smooth run කරන්න පුළුවන් වගේම ගොඩක් ලේසි කරන දෙයක්. ඒ වගේම main camera එක single camera එක බලා ගන්න පුළුවන් මේ විදියට මෙතන iPad එකේ back එකේ ඒ වගේම ඒ camera එක megapixels 12ක් වගේම අපිට බලා ගන්න පුළුවන් features තියෙන මේකේ HDR camera එකක්. මේකේ video pixels 1080 pixels වගේ වලට ගන්න පුළුවන් වගේම 25 30 60 fps තියෙනවා. ඒ කියන්නේ මේකේ videos විදියට අපිට 4K 24 25 30 60 fps වගේම 1080p pixels කියන්නේ p ඒ වගේම at 25 30 60 120 240 fps වලින් බලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ selfie camera එක ඉස්සරහා පැත්තේ අපිට කැමරා එක බලා ගන්න පුළුවන්. selfie camera එක ඒක single camera එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ හරිය කැමරා එක. ඒ කියන්නේ මේකේ පැත්තේ තියෙන්නේ අපිට මේක on කරලාත් බලන්න පුළුවන් කැමරා එකේ කොහොමද තියෙන්නේ කියලා. අපිට මේ විදිහට කැමරා එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පිටිපස්සේ කැමරා එක ඒ වගේම ඊට පස්සේ අපිට selfie camera එක මේ විදිහට බලා ගන්න පුළුවන්. කැමරා එක බැලුවා. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ selfie camera එකත් features HDR. හැබැයි මෙතන videos අපිට video වල බලා ගන්න පුළුවන් වෙන්නේ 1080 pixels 25 30 60 fps fps වලින් අපිට බලා ගන්න පුළුවන්. sound එකත් අපිට වැදගත්ම දෙයක්. loud speaker එකක් තියෙනවා මේකේ. ඒ වගේම 3.5mm වල jack එකක් මේකේ හම්බෙලා නැහැ. අපිට බලා ගන්න පුළුවන් features මේකේ sensor features අපිට fingerprint lock එකක් වගේම fingerprint අවශ්‍යයි. ගොඩ මේ කාලේදී fingerprint කියන්නේ හැම දෙයකම තියෙන දෙයක්. accelerometer එකක් වගේම gyro compass barometer එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. මේකේ battery type එක Elite Pro මම කලින් කිව්වා වගේ 7606ක milliamp hours non removable battery type එක බලා ගන්න පුළුවන්. මේ colors අපිට ගත්තොත් space gray වලින් starlight ගන්න පුළුවන්, purple ගන්න පුළුවන්, blue ගන්න පුළුවන්. මේ තියෙන purple color එකේ iPad එකක් ඔයාලට බලා ගන්න පුළුවන් පිටිපස්සේ ඉඳන්. ඉතින් මේකේ models ගත්තොත්
ඒ 2902 ඒ 2903 ඒ 2904 iPad 14 iPad 14.14 and 9 මේකේ ප්‍රයිස් එක යුරෝ 700ක් විතර යනවා. ඒ කියන්නේ මං කියෝ වගේ 2 ලක්ෂයකට ආසන්න ගානකට අපිට මේක ගන්න පුළුවන්. ඉතින් ඒ කියෝ වගේම අපිට මේකේ බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට විස්තර හොයා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් smart devices වල විස්තර හොයා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක එච්චරයි. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් මේ වගේ unboxing reviews මගේ කලින් channel එකේ තියෙන වගේ tutorials බලා ගන්න ඔයාලට ඕන නම් දැන් මෙතන පහළ තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන notification button එක on කරලා තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. සුබ දවසක්.